සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. අද අපි යන්නේ අඩු වියදමකින් ලාභදායී කුරුඳු වගාවක් ආරම්භ කරන්නේ කොහොමද කියලා බලන්න. කුරුඳු වගාවට සුදුසු පරිසරයක් තෝරා ගැනීමේදී අපි පළමුව බලන්න ඕන උණුසුම් හා තෙතමන කාලගුණයක් තියෙන්න ඕනි. ඊට පස්සේ පසේ තෙතමනය හොඳින් ආරක්ෂිතව පවතින්න ඕනි. ඒ වගේම වැසි ලැබෙන ප්‍රදේශයක් වෙන්නත් ඕනි. ඒ වගේම අපි පැළ තෝරා ගනිද්දී සෞඛ්‍යමත් නර්සරි ප්ලාන්ට් එකක් තෝරගන්න ඕන. රෝග නැති මාස 4ත් 6ත් පැරණි පැළ ගොඩක් හොඳයි. හොඳ මුල් පද්ධතියක් තියෙන්නත් ඕනි. ඉඩම සකස් කිරීමේදී වල් පැළ ඇටි සියල්ල ඉවත් කළා පස හොඳින් බුරුල් කරලා අවශ්‍ය සුදුසු ප්‍රමාණයට සෙන්ටිමීටර් 30යි වලවල් හාර ගන්න ඕනි. ඒ පැළ අතර පරතරය මීටර් 1ත් 1.2ත් අතර තියෙන්නත් ඕනි. පේලි අතර මීටර් 1.2ත් 1.5ත් අතර පරතරයක් තියෙන්න ඕනි. එහෙම පරතරයක් තියන්නේ හොඳින් වාතය ගමනාගමනයට උපකාරී වෙන්න. පැළ සිටුවන විදිය ගැන කිව්වොත් මුලින්ම අපි වලට කාබනික පොහොර යොදන්න ඕන. කම්පෝස්ට් යොදනවා නම් වඩාත් හොඳයි. ඊට පස්සේ පොලි බෑග් එක ඉවත් කළා මුල් වලට හානි නොවන විදියට අපි පැළේ සිටුවන්න ඕන වලෙන්. ඊට පස්සේ පස් දාලා හොඳින් තද කරලා වතුර දාන්න ඕනේ. මුල් දිනවල නිතරම වතුර දානවා නම් හොඳයි. වල් පැළ ඇටි ඉවත් කළා හොඳට මල්චින් කරනවා නම් තෙතමනය ආරක්ෂා කරගන්න පුළුවන්. කාබනික පොහොර දානවා නම් වඩාත් හොඳයි. ඒ වගේම රෝග කුරුඳුවට හැදෙන්න පුළුවන් රෝග හා පලිබෝධ පාලනය කරගන්න එක වඩාත් වැදගත් පියවරක්. කඳ හානි කිරීම, පත්‍ර හානි කිරීම සහ කුරුඳු වලට කුරුඳු ගහ හානි කරන කෘමීන්ගෙන් කුරුඳු ගහ බේරා ගැනීම අපි නඩත්තුවේදී විශේෂයෙන්ම කර යුතු දෙයක්. අවුරුදු 2ක් 3කින් වගේ අපිට අස්වැන්න ලබා ගන්න පුළුවන්. හොඳින් කළමනාකරණය කරගත්තොත් අපිට අඩු වියදමකින් විශාල ලාභයක් කුරුඳු වලින් උපයා ගන්න පුළුවන්. හොඳයි. දැනට කුරුඳු වගාවක් පවත්වාගෙන යන ජයන්ත මහතාගේ වගාව පිළිබඳව අදහස් ලබා ගමු. මේ ප්‍රදේශයට ආවේනික භෝගයක් කුරුඳු. විශේෂයෙන් මෙහි පස බොරළු සහිතයි. ඒ බොරළු සහිත පසේ කුරුඳු වගාව ඉතාමත් ශාස්ත්‍රීයව වැවෙන වගාවක්. ඒ වගේම මේ භෝගය සඳහා ආර්ථික වශයෙන් ලාභ පමණක් නෙමෙයි අනෙකුත් භෝගවලට වඩා බේර ගන්න පුළුවන් මොනරුන්ගෙන් වඳුරන්ගෙන් රිලවුන්ගෙන්. මොකද ඒ අය මේ භෝගයට කිසිම හානියක් කරන්නේ නැහැ. නමුත් මිරිස් හරි වෙන එළවලු හරි වවනවා නම් මොනරුන්ගෙන් රිලවුන්ගෙන් වඳුරන්ගෙන් හානි සිද්ධ වෙනවා. මේ ප්‍රදේශයේ බහුලව ඒ අයත් ගැවසෙනවා. ඒ නිසා මේ කුරුඳු භෝගය ඊටාම සාර්ථක භෝගයක් හැටියට වවන්න පුළුවන්. පොඩි ඉඩමක වුණත් මේ මගේ ඉඩම පර්චස් 44ක මගේ මිත්‍රයෙක් මේ මට කිව්වා මහත්මයා මේක කුරුඳු වගාවක් විදිහට කරගන්න පුළුවන්. ඔබතුමාට අමතර භෝගයක් හැටියට අමතර අතිරේක ආදායම් මාර්ගයක් හැටියට මේක කරන්න පුළුවන්. හරියට නඩත්තු කරොත් මේ ඉඩමේ කුරුඳු වවන්න පුළුවන් කියලා. සාමාන්‍ය ප්‍රමිතියට මීටරයකුත් 0.2ක් වගේ පරතරය තියලා තමයි කුරුඳු ඉන්දන්න තියෙන්නේ. එනමුත් අපි අත්දැකීමෙන් එච්චරම පරතරයක් නොතිව්වත් සාමාන්‍ය අඩි 2.5 වගේ පරතරය තිබුණත් ඉඳ ගන්න පුළුවන්. කුරුඳු තනි පැළ හැටියට නෙමෙයි ඉඳන්න ඕන. පැළ 7ක් 8ක් එක්ක පඳුරු හැටියටයි ඉඳන්නට ඕන. මා මේ පැළ මිලදී ගන්න අවස්ථාව වන විට පොඩි කුරුඳු පැකට් එකක මිල තිබුණේ රුපියල් 35යි. ලොකු පැළ ඒ කියන්නේ පොඩි පැළ කියන එකෙන් අදහස් කරේ අඩියක් විතර උසට වැවිලා තිබුණු පැළ. ලොකු පැළ තිබුණා අඩි 2ක් විතර වගේ උස. ඒ පැකට් එකක් රුපියල් 100ක් වගේ මිලක් වුණා.
මොර පැල ඉඳලා මාස 3කට විතර පසුව කුරුඳු පොහොර ගෙනල්ලා දැම්මා. කුරුඳු පොහොර ගිනි පෙට්ටි පියනකින් එකක් වගේ සෑහීමටපත් වෙනවා. ඒක දාන්නට ඕන කුරුඳු පඳුරට උඩ පැත්තෙන්. ඒ කියන්නේ ඊටමත් ආසන්නව නෙමෙයි. අඟල් 7ක් 8ක් විතර පඳුරට දුර තියලා කුරුඳු පඳුර උඩ පැත්තෙන් යටිපැත්තෙන් දැම්මම යටිපැත්තට යන්නේ නැහැ. උඩ පැත්තෙන් දැම්මම මුල් වලට ඒ පොහොර ටික ඇද ගන්නවා. ඊට පස්සේදී නඩත්තු කරන්න ඕන. එතකොට තමයි මේකේ සම්පූර්ණ ප්‍රතිලාභයක් ගන්න පුළුවන් වෙන්නේ. මේකේ තියෙනවා නුහුරු අතු කියලා. ඒ නුහුරු අතු කපලා ඉවත් කරන්න ඕන. උදාහරණයක් හැටියට අපි මේ පොණ්ඩු පැලයක් ගත්තම මේ තියෙන්නේ නුහුරු අතු. මේ තියෙන්නේ නුහුරු අතු. මේකේ පෝෂණය මේක කපා ඉවත් කළේ නැත්නම් මේ කඳට මේකේ පෝෂණය එනවා අඩුයි. එතකොට නියමිත කාලයට කුරුඳු කපන්න පුළුවන් කමක් නැහැ. මේ පැලේ නම් ගොඩක් පැරණි එකක් අපි එනකොටත් තියුණ එකක් මේ මුල එනකොට පේනවා ඇති. සාමාන්‍ය කුරුඳු පඳුරක පැල 7-8ක් තියුණට කුරුඳු කැපීමේදී ඒ පැල 7-8ම කපන්නේ නැහැ. පැල 2-3ක් වගේ ඉතුරු කරනවා ඊළඟ කන්නේදී කපන්න. එතකොට මේ සැරේ කපුවෙන් අලුත් ගොබ ඇවිල්ලා යම් තරමකට පැල වෙලා තියෙනවා. ඊළඟ කන්නේ වෙනකොට ඒ පැල නැවත කපන්න සුදුසු තත්ත්වයට එනවා. වාර්ෂිකව මේක කපන්නට පුළුවන්. සමහර කාලවල තියෙනවා නිශ්චිතවම හවල් දිනේට කපන්න පුළුවන් කියන බෑ. කාලගුණයේ වෙනස් වීමත් එක්ක කුරුඳු දළු වෙන කාලයට කුරුඳු තැලෙන්නේ නැහැ. කුරුඳු ඇට එන කාලයට ඇට තැලෙන්නේ නැහැ. දැන් ඔබට පේනවා ඇති මේ කුරුඳු ගහේ ඇට හැදිලා තියෙනවා. දැන් මගේ ඉඩමේ තව ඉඩකඩ ටිකක් තියෙනවා. මේ ඇට පැල කරන්නත් පුළුවන්. මම මුලදී ඉතරේ පැකට් ගෙනල්ලා ඉඳපු එක. නමුත් මේ වතාවේ මම බලාපොරොත්තු වෙනවා මේ කුරුදු ඇටම තව ඉදෙන්න ඕන. තාම පැහිලා මෝරලා මදි. ඉදුණාට පස්සේ ඒක දවසක් වතුරේ දාලා සුද්ධ කරලා ඒ ක්‍රමයක් තියෙනවා. වලවල් එතකොට පැලවලට තරම් ගැඹුරට වෙන්ක වලවල් හරන්න ඕනේ. ඒක වලකට කුරුඳු ඇට 10ක් 12ක් පමණ දානවා. එතෙන්දී සමහර විට 12ම පැලවෙන්නත් ඉඩ තියෙනවා. සමහර විට 7ක් 8ක් පැලවෙනවා. එතකොට ටිකක් කල් යනවා අර පැලින්දුවට වැඩිය. නමුත් ඊටමත් නිරෝගී හොඳ කුරුඳු ටිකක් හදා ගන්න පුළුවන්. එතෙන්දී අපි මේ කුරුඳු වවනකොට තව කල යුතු ගොඩක් කාර්යයන් තියෙනවා. හොඳට අවුව වැටෙන්න ඕන. මේ වගේ කුරුඳු ගහ නැවිලා තියෙනවා නම් මේකට පොට්ටක් ගහලා ඉඳන්නට ඕන. ඊළඟට කුරුඳු මේ විදිහට පඳුරු කීපයක් තියෙනකොට ඒ අවශ්‍ය විදිහට යන්න දෙන්නේ නැතුව මේ වගේ නුහුරු අතු කපලා මේ කුරුඳු මෙහෙම ගැටයක් දාලා බඳින්න ඕන. එතකොට තමයි කෝට්ට කෙලින් ගිහිල්ලා කුරුඳු හැටියට හොඳ කුරුඳු අසන්නක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් පර්චස් 44ෙම සම්පූර්ණ කුරුඳු දානවා නම් වර්ෂයකට නඩත්තු කරනවා නම් පොහොර දානවා නම් ඩොලමයිට් දානවා නම් දැන් මේ කපන කුරුඳු නුහුරු අතු එහෙම තෙල් වලට ගන්නත් පුළුවන්. බොයිලර් තියෙනවා නම් ඒ තැන් වලට කුරුඳු අතු දීලා කුරුඳු තෙල් බවට පත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බොහෝ දෙනෙක් කරන්නේ මේ පොළවේ තෙතමනේ තඳව ගන්න ඒ කපන කුරුඳු අතු ඒ කුරුඳු පඳුරු ගාවම දාලා තියෙන එක. එතකොට වැස්සන් පස්සේ අවුව වැටුණට ඊතරම්ම තද බල බලපාමක් නැහැ පොළවට තෙතමනේ තියෙනවා. එතකොට ඒක කුරුඳු පැලය වැවෙන්න ශක්තියක් වෙනවා. පර්චස් 44ක වගේ ඉඩමක තනිකර කුරුණු පමණක් දානවා නම් වර්ෂයකට කුරුණු කිලෝ 75ක විතර ආසන්නක් ලබා ගන්න පුළුවන්. මාන්නෙන් පර්චස් 10ක වුණත් Tamanගේ ගෙදර පරිහරණය සඳහා කුරුණු ටිකක් වවා ගන්න පුළුවන්. එතකොට පිරිසුදුයි කඩවල් වලින් ගන්නවට වැඩිය අපි දන්නේ නැහැ මොන දේවල් කලවම් කරලා තියෙනවද කියලා. සාමාන්‍යයෙන් ගෙදරක තමන්ගේ පරිභෝජනයට සුදුසු විදියට සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඔයාලා ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් අදට අපි වීඩියෝ එකෙන් සමුගමු. තවත් මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. වීඩියෝ එක like කරන්න, share කරන්න.